නොම්බර 3 ඉඳ වඩින්න. good morning doctor. මම කියමු බලන්න නම් මොකද්ද කියලා. I'm Mr. Silva. ඉතින් Mr. Silva මේ මොකක්ද අසනීපේ? ડોක්ටර් මේකයි වැඩි. මේ පහුගිය දවස්වල ડોක්ටර් ඉඳලා මට මේ ටිකක් මහත් වෙනවා ડોක්ටර්. මම දන්නේ ඉන්නේ මම ලොකුට කන්නේත් නැහැ. දෙන්න මහත් වෙනවා. ඒක හරි කේස් එක ડોක්ටර්. කොලෙස්ටරෝල් එකත් ඇවිල්ලා. සුගර් ටිකක් තියෙනවා. එනේ වැඩි ડોක්ටර්. බයි heart attack එක කියලා. මොකද ડોක්ටර් මේකට කරන්න ඕන? මම නම් දැන් පා වෙලා තියෙන ડોක්ටර්. දැන් රිටයර් වුණාට පස්සේ ලෙඩ වැඩි ડોක්ටර්. ඔයාට බය වෙන්න එපා මිස්ටර් සිල්වා. ඔයාට තියෙනවා වැඩ. බෙහෙත්ම බොන්න ඕනේ නැහැ. හරිද? දවසට කිලෝමීටර් 5 ගානේ එක දිගට ඔයා දවස් 7ක් ඇවිදින්න. ඔයා දවස් 7ක් ඇවිදලා ඔයා එන්න මාව හම්බෙන්න. ડોක්ටර් එතකොට මේ අපි වැඩිපුර ඇවිදිනවා නම් වැඩිපුර ඇඟ බහිනවද? ඔව් ඔව් ඔව්. ඉක්මනට බඩ බස්ස ගන්න පුළුවන්. ඕ. එතන හරියටම කරන්න ඕනේ. A few moments later. මිස්ටර් සිල්වා කියන්නේ. මොකද මේ රැ වෙලා ડોක්ටර් ගුවන අර මේ අතියක් ඇවිදලා ડોක්ටර්ට කතා කරන්න කියලා. ඇවිදීම පටන් ගත්තද කොහොමද ඉතින් ඇඟට හොඳ සනීපයක් තියෙනවා ડોක්ටර්. දැන් ටිකක් ඇඟට පොඩි සෑහලුවක් එහෙම තියෙනවා ડોක්ටර්. බඩත් බැලලා සෑහෙන්න. කොහොමද? very good. පොඩි ප්‍රශ්නයක් තියෙනවා ડોක්ටර්. මොකද්ද පොඩි ප්‍රශ්නයක් තියෙනවද? ડોක්ටර් මම අතරමං වෙලා ඉන්නේ ડોක්ටර්. අතරමං වෙලා? ડોක්ටර් කිව්වනේ අර වැඩිපුර ඇවිදිනවා නම් වැඩිපුර බඩ බහිනවා කියලා. ඉතින් ડોක්ටර් මම දවසට දැන් කිලෝමීටර් 5ක් නෙමෙයි 10ක්ම ඇවිද්දා ડોක්ටර්. ඉතින් ડોක්ටර් එහෙම ඇවිදලා දැන් කිලෝමීටර් 70ක් විතර ඇවිල්ලා තියෙන්නේ ડોක්ටර්. ගෙදරට යන පාර හොයාගන්න බෑ කියන්නකෝ. ෂේ තවුසනම් මේ හරකෙක් කොයි? මොකද ડોක්ටර් මං කරන්නේ? බලනවාකෝ තවුසලට බෙහෙත් කරන්න දෙන අන්තිමට අපිට heart attack හැදෙන්නේ.